Hi everyone, අපි අද මිරකල් ගාඩන් අපි අතට ගිහිල්ලා බලමු. දැන් තමයි හර්ෂණගේ රියල් මූඩ් එක ඔයගොල්ලන්ට පේන්නේ. Hello guys, welcome back to my channel. මම අද ඔයාලට මුලින්ම කියන්නම් අපි ට්‍රාන්ස්පෝර්ට් ගත්ත විදිය ගැන. ඉතින් ඔයාලා මෙට්‍රෝ එකේ එනවා නම් Mall of the Emirates වලින් බහින්න. එතනින් 105ක් කියන බස් එකෙන් ඔයාලට ඩිරෙක්ට් මිරකල් ගාඩන් එකට එන්න පුළුවන්. ඩිරාම් 5ක් තමයි ටිකට් එක ගන්නෙ. ඉතින් මෙතන තමයි බස් එක නවත්තන්නේ. බටර්ෆ්ලයි ගාඩන් එක කිට්ටුව. එතනින් දාන ඇරෝස් වලින් ඔයාලට ටිකට් කවුන්ටර් එකට යන තැන හොයාගන්න පුළුවන්. ඒ ඇරෝස් ටිකටම යන්න. අපි ආවේ ජැනුවරි වල. මේ කාලේ තමයි එන්න හොඳම කාලේ. කියන්නේ ප්‍රශ්නෙත් නැහැ, ලොකු සීතලකුත් නැහැ. ටිකක් සීතලයි. ඒ සීතල හොඳයි. ඉතින් මේ කාලෙට එන්න පුළුවන් නම් ඔයාලට ටිකට් එක ගන්න විදිහ ගැන කතා කරොත් ඔයාලට ඔන්ලයින් ගන්නත් පුළුවන්. හැබැයි ඔන්ලයින් ගත්තත් ටිකට් චාර්ජ් වල වෙනසක් වෙන්නේ නැහැ. Emirates ID එක තියෙනවා නම් ඔයාලට ටිකට් එක දිරාම් 70ක් වෙන්නේ. හැබැයි ඔයාලට ෆ්‍රී එන්ටර් වෙන්න chance එකක් තියෙනවා. ඔයාලගේ බර්ත්ඩේ දවසටම මේ මිරකල් ගාඩන් එකට ආවොත්. ඉතින් රෝස පාරේ ටිකට් එකක් දෙන්නේ බර්ත්ඩේ ඩේට් එක තියෙන කෙනාට. දම් පාරේ ටිකට් එක දෙන්නේ පේ කරලා ටිකට් එක ගත්තාම Emirates ID එක චෙක් කරලා ඔයාගේ බර්ත්ඩේ ඩේට් එක නම් ෆ්‍රී එන්ට්‍රි පාස් එකක් දෙනවා. අපිත් ආවේ ඒ වගේ. ඔයාලට පේනවා මෙතන ඔන්ලයින් පේ කරන්න. එයාලා වෙනම කවුන්ටර් එකක් තියෙනවා. මේ තියෙන එන්ට්‍රන්ස් එකේ view එක. ඉතින් ඇත්තටම ඇතුළ මාරම ලස්සනයි හැමතැනම. මේ ඔක්කොම natural flowers වලින් තමයි හැමදේම හදලා තියෙන්නේ. මේ වගේ රාජාලියක් ඉන්නවා. ඔයාලට chance එක දෙනවා යාවත් බලන්න. ඉතින් මිරකල් ගාඩන් එක ගැන කතා කරොත් මේක තමා ලෝකයේ ලොකුම නැචරල් ෆ්ලවර් ගාඩන් එක. මේක ඕපන් කරලා තියෙන්නේ 2013 February 14th. ඒ කියන්නේ වැලන්ටයින් ඩේ එකට තමයි මේක ඕපන් කරලා තියෙන්නේ. ඔයාලට පේනවානේ මාරම ලස්සනයි. හැම තැනම ඒ කියන්නේ කොතනද ෆොටෝ එකක් ගන්න කියලා හිතාගන්න බැරි තරමට හැම තැනම බලන තැන හරිම ලස්සනට හදලා තියෙනවා. ඔයාලා මිරකල් ගාඩන් එකට එද්දී සාමාන්‍යයෙන් හවස 4ට වගේ එනවා නම් ගොඩක් හොඳයි. එතකොට අර අවුව බැහැගෙන යන වෙලාව වගේම ඔයාලා
රෑ වෙනකන් ඉන්න බලාගෙන අනිවාර්යෙන් එන්න. මොකද ලයිට්ස් දැම්මහම පුදුම ලස්සනයි මේක ඇතුළේ. දැන් ඔයාලට පේනවනේ දැන් තියෙන view එක. එතකොට අපි රෑ වෙනකන් අද ඉන්න බලන්න තමයි ආවේ. ඔයාලට පෙන්වන්න රෑට තියෙන view එක. අපි ඉස්සරහට ගිහින් බලමු. මේ වගේ හැමතැනම තියෙනවා ඔයාලට රෙස්ට් කරන්න places. ඉතින් ඔයාලට මතකනේ Global Village අපි ගියාමත් එතන ඒක ඇතුළට අපිට කන්න දේවල් එහෙම ගෙයන්න දුන්නේ නැහැ. මේකත් ඒ වගේම තමයි. මොකද මෙතන හැමතැනම ස්ටෝල්ස් දාලා තියෙන එක එක රටවල් වල ගොඩක් කැම જાති. ඔයාලට ඒවා try කරලා බලන්න පුළුවන්. ඉතින් හොඳ experience එකක් ගන්න පුළුවන්. එන්ට්‍රන්ස් වෙද්දී ඔයාලා දැක්කනේ ලොකු බෝඩ් එකක් දාලා තියෙනවා රූල්ස් ගොඩාක් එක්ක. ඉතින් මේ එක පැලයක්වත් ගලවන්න නම් එපා. මොකද ලොකු ෆයින් එකක් තියෙනවා මේ හැම දෙයකටම. මොකද මේගොල්ලෝ ගොඩක් අමාරුවෙන් මේන්ටේන් කරන්නේ මේවා. අපි ගිය අවුරුද්දෙත් ආවා මිරකල් ගාඩන් එකට. එතකොට තිබ්බ ඩිසයින් මල් ඒ කියන්නේ ඒගොල්ලන් හදලා තිබ්බ ක්‍රියේටිව් දේවල් නෙවෙයි මේ පාර තියෙන්නේ. ඒ කියන්නේ යාලා අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් කරනවා. මොකද ඔයාලා දන්නවා ඩුබායි කියන්නේ සමහර මාසවලදී ගොඩක් රස්නේ ඒ කාලෙට මෙයාලා මල් අයින් කරනවා ඇති. ඉතින් ඊළඟ අවුරුද්දේදී මෙයාලා වෙනම විදිහකට තමයි ඒ මල් ටික හදලා තියෙන්නේ. ඉතින් ඔයාලා එද්දි ලස්සනට ඇඳගෙන ඉන්න අමතක කරන්න එපා. මොකද ලස්සන ෆොටෝස් ටිකක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට කියන්න දෙයක් තියෙනවා. අපිට දෙන එන්ට්‍රි පාස් එකට ඒක පෙන්නලා මෙතනින් අපිට ෆ්‍රී ෆොටෝ එකක් ගන්න පුළුවන්. කැමරමන්ස්ලා අපි 3 දෙනෙක්ව දැක්කා. එයාලා තැන් තැන් වල ඉන්නේ. ඉතින් ඔයාලා කැමති ලොකේෂන් එක එයාලට කියලා ෆොටෝ එකක් ගන්න පුළුවන්. එතන ෆොටෝ ස්ටුඩියෝ එකක් වගේ තියෙනවා. එතනට ගිහිල්ලා ටිකට් එක දුන්නාම ඒ නම්බර් එකට ඔයාලගේ ෆොටෝස් යාලා පෙන්නනවා. එතකොට අපිට කැමති එක සිලෙක්ට් කරලා ඕන්න print කරගෙන එහෙම ගන්න පුළුවන්. ඉතින් එහෙම ෆ්‍රී යාලා දෙන නිසා ඔයාලා ඒක ගන්න බලන්න ගොඩක් අය දන්නේ නැහැ ඒක. ඉතින් ඔයාලට මෙමරි එකක් විදිහට ඒක තියාගන්න පුළුවන්. හරිම ලස්සනට එයාලා හදලා දෙනවා. මම මේ වීඩියෝ එකේ අන්තිමේ අපි හදාගත්ත ෆ්‍රේම් එක ඔයාලට පෙන්නන්නම්. ගන්න තියෙන ලස්සන එක හාරි જાති මල් જાති. පාහඩ තියෙන ඕන්න යන්න. පාහඩ තියෙන දැන් ඔයාලා ඔටුන කොහෙද කියලා බලමු. ආසි තියෙන යන්න ගන්න. මට ඔටුන කර බලමු කොහොමද. වියෂු hina වෙනවා අපිට. අර පරවියක් ඉන්නවා දත් ඇතුලේ. අක්ෂත්වට hina වෙනවා. අර බලන්න. මල් බලන්න වෙලා පරවියක් ගත්තා. මෙතන ඉන්නවා. ස්ටොක් අන්න ගත්තන්ට. ලස්සන ෆොටෝස් ටිකක් ගන්න පුළුවන්. හරිම ලස්සනයි. මෙතින් අපි ගිය අවුරුද්දේ ආපු වෙලේ මෙතනම ගත්ත ෆොටෝස්. ආ කොන්සර්ට් එකකුත් යනවා. ස්ටේජ් එකේ කොන්සර්ට් එකක් යනවා. හරිම ලස්සනයි. මාරම ලස්සනයි කියන්නේ ඔයාලට දැන් මේ වීඩියෝ එකේ කලර්ස් එහෙම පේනවනේ. කලර්ෆුල්. අක්කලා නටනවා. අක්කලා නටනවා. මා ක්ලාස් එකට දාන්න බැලේ. බැලේ ක්ලාස් එකට දාන්න. බැලේ දාන්න. අර හැබැයි අක්කලා හයිද. ये एडिटिंग भूत है और फोटो करती ना ये पार वितन करते
ඉතින් මේ වීඩියෝ බලලා විතරක් නිකන් ඉන්න එපා. ඔයාලා ඩුබායි එනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලගේ බකට් ලිස්ට් එකට මේක දාගන්න. ඒ කියන්නේ මේක ඇත්තටම ගන්න ඕන හොඳ එක්ස්පීරියන්ස් එකක්. ඒ සුවඳවල් තැනින් තැන තියෙන සුවඳවල් එහෙම හොඳට ඒක හරිම අමුතු එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ඇවිල්ලා බලන්න. මාර ක්‍රියේටිව් විදිහට හදලා තියෙනවා. ඔයාලට පේනවනේ දැන් මේ නටන ලේඩීස්ලා කැරකෙනවා. ඉතින් ඒ මලුත් එක්කම කැරකෙනවා. මාර ලස්සනයි. ඒ ගවුම එහෙම හරිම ලස්සන විදිහට ක්‍රියේටිව්ව හදලා තියෙනවා. අනේ වතුර වලකුත් තියෙනවා. ඔව්. මේ ඒරියා එකට අපි ටිකට් අරන් යන්න ඕනේ. පොඩි අයටත් මේ වගේ ඉවෙන්ට්ස් ගොඩාක් තියෙනවා. ඒවටත් ටිකට්ස් අරන් එහෙම යන්න පුළුවන්. වැඩි තියන්න තියෙනවා. watermelon. Huh? Cheese watermelon. चीज़ वाटरमेलन वाटरमेलन ఇక్కడ చీజ్ దానా आपको कुछ खाना तो खा लीजिए අපේ රැවලා මෙතනට දුකන්න පිසා හට් එකෙන් කවුරුනාද පිසා හට් එක හම්බුනේ අතන පහුණා අදවල ෆොටෝ ගන්න කැමති ඉස්සම තේන්නේ නෝනේ වර්තමාන ඉස්සරහම තියෙනවා ඔයාලට මේකේ මැප් එක ගැන කියන්නම්. ඒකත් හොඳ ටිප් එකක්. ඔයාලා එනවා නම් මේක දැනගෙන ඉන්න. මේ මිරකල් ගාඩන් එක තියෙන්නේ සර්කල් එකක් විදිහට. ඒ කියන්නේ වටේ පාත් එකක් තියෙනවා ඇවිදගෙන යන්න. ඒ ටික ඉවර කරලා සෙන්ටර් පොයින්ට් එකට යන්න. සෙන්ටර් පොයින්ට් එකට ඒ කියන්නේ ඔයාලා 4ට විතර එනවා නම් ඒ ටික ඉවර කරාම 6 විතර වෙනවා. 6ට තමයි මෙයාලා ලයිට්ස් ඔන් කරන්නේ. එතකොට ඒ ටයිම් එකට සෙන්ටර් පොයින්ට් එකට ගියාම මාර ලස්සන view එකක් බලන්න පුළුවන්. පැය 5ක් විතර තියලා ඉන්න ඔයාලා බලන්න. හොඳට එන්ජොයි කරන්න පුළුවන්. කාලා බීලා රෙස්ට් කරලා එක දිගට බලන්නත් අමාරුයි. පැය භාගයක් විතර රෙස්ට් කරන්න පුළුවන් ඔයාලට. ලස්සන තැන් හදලා තියෙනවා රෙස්ට් කරන්න, ෆොටෝස් ගන්න. ලස්සන ඒරියාස් තියෙනවා. එකින් එකට වෙනස්. ඔයාලට ඉස්සරහට පෙන්නන්නම්. දැන් අපි යන්නේ ඒ වගේ තවත් එකකට. Smurf Village. ඉල්ල බලමු. අපේ යාළුවෝ ඉන්නේ කුරුමිට්ටෝ. Smurf Village. ඒක පැදත හැකි ඕර පොදිනවා හදිමුද කීයද आपो हेने तो गया किसी हर मकड़े कराया को हां ओए යන්න යනවද මට බෑ යන්න පොඩි මොකද වෙඩිත් තියෙනවා ඉතින් මෙයාලා අර මල් නිකන් වවල විතරක් නෙමෙයි ඔයාලට පේනවනේ මාර ලස්සන විදිහට ඒගොල්ලෝ එක ක්‍රියේටිව් විදිහට එක එක හැඩවල් වලට සත්තු විදිහට
ඒගොල්ලෝ ඒක නිර්මාණය කළ තියෙන හින්දා තමයි මං හිතන්නේ මේ මෙච්චර ෆොරිනර්ස්ලා අතර මේක ෆේමස් වෙලා තියෙන්නේ මේ මිරකල් ගාඩන් එක. බලන්න යාලා කොච්චර ක්‍රියේටිව් විදියට හදලාද කියලා. කලර්ෆුල් අතිනුත් හරිම ලස්සනයි බලන්න ඉති ඕන තරම් වෙලාවක් ඉන්න පුළුවන්. රෑ වෙන නිසා තමයි අපිත් ගියේ ගොඩක් රෑ වුණාම. මේක ඇත්තටම අර ෆ්ලවර් ගාඩන් එකක් කියලා කිව්වට ෆ්ලවර්ස් විතරක්ම නෙවෙයි. ඉස්සරහට පෙන්වන්නම් තව ගොඩාක් ಜಾති තියෙනවා මේක ඇතුලේ. ඔයාලා ඇවිදින්න අමාරු කෙනෙක් නම් එයාලා ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එකකුත් මෙතන හදලා තියෙනවා. ඇවිදින බල අපි ස්මර්ෆ් විලේජ් එකේ ඔයාලා දැක්කනේ චූටි කුරුමිට්ටෝ. ඔයාලට පේනවා ඇති දැන් මේ අපි ඇවිදලා යන තැන වම් පැත්තේ එක ලොකු කුරුමිට්ටෝ ඉන්නේ. ඒක වෙනම තව ඒරියා එකක්. අපි ඒකට ඔයාලත් එක්ක රැට යමු. දැන් අපි අරක දවල් බැලුවා. ප්ලේන් එකේ පිටිපස්ස මෙන්න මේක බලන්න තමයි ගොඩක් අය එන්නේ එමිරේට්ස් ප්ලේන් එක. මේකත් හරිම ලස්සනයි. සෙන්ටර් පොයින්ට් එකට එහෙම හරිම ලස්සන view එකක් තියෙනවා මේකත් එක්ක. හිතා ගන්න බෑ ඉතින් මල් වලින් කොහොමද මෙහෙම ප්ලේන් එකක් වැහුවේ කියන එක. ඩුබායි වල ඉතින් ඔයාලා ලස්සන බලද්දී වැරදි කරන්න නම් හිතන්නවත් එපා. මලක් එහෙම කඩන්න හිතන්නවත් එපා. හැම තැනම සිකියුරිටි කැමරා වගේම සිකියුරිටි එකේ මෙම්බර්ස් හැම තැනම ඉන්නවා. මේක ඉන්න පුළුවන්. ඔව් මොනවද ගත්තේ? ඒ වගේම කියන්න ඕනේ තව දෙයක් ඔයාලට ෆොටෝ ෂූට්ස් වලටත් මෙතන මේගොල්ලොත් එක්ක කතා කරලා ඒක arrange කරගන්න පුළුවන්. මොකද දැන් මෙතනත් ඔයාලට පේනවා ඇති බ්‍රයිඩ් කෙනෙකු ගෲම් කෙනෙකු ඉන්නවා එයාලගේ ෂූට් එක කරනවා. ඔයාලට මතක ඇති ග්ලෝබල් විලේජ් එකෙත් මේ වගේම ගේම්ස් ඒරියා එකක් තිබයි. ඉතින් මෙතනත් ඒ වගේම තියෙනවා පොඩියට වෙනම ඒරියා එකක් තියෙනවා ගේම්ස් වලට. මාළු හල්ලන්න තියෙන්නේ. තාරාව. මේනේ ගෲම්. ලස්සනයිනේ. කොහෙන් යන්නේ? මෙහෙන් යන්න බෑ. ළඟට යන්න. මේකෙන් ගේම්ස් ස්ටෝර්. කිරි ගන්නත් තියෙනවා. මේක වැලන්ටයින් වලට ඕපන් කරපු නිසා වෙන්න ඇති ගොඩක් තැන්වල ඒ කියන්නේ ගොඩක් ඩිසයින්ස් තිබ්බේ heart shape එකට. Hi guys අපි ආවා විවේක ගන්න. මේ වගේ places ගොඩක් තියෙනවා මෙහෙ. පොඩි hut වගේ. ඔයගලන්ට පොඩක් රෙස්ට් කරන්න හිතනොත් මේ වගේ තැන්වල ඉන්න පුළුවන්.
අපේ ඔඩර් ආවා. බර්ත්ඩේ බෝයි කන්න යන්න. හරියට. දැන් තමයි හර්ෂණගේ රියල් මූඩ් එක ඔයගොල්ලන්ට තේරෙන්නේ. අපි ලයිට්ස් ඔන් කරනකන් ටිකක් රෙස්ට් කරා. දැන් 6:00 විතර. බලන්න දැන් ඔයාලට වෙනම view එකක් තියෙන්නේ. අපි මෙතනට කලින් ආවා දවල් වරුවේ. දැන් රෑට එක වෙනමම විදිහට පේන්නේ අපිට ලයිට්ස් දාලා හින්දා. එක තැනක්වත් යාලා අත්හැරලා නෑ. බලන්න කුඩ දාලා ලස්සන කරලා තියෙනවා. කුඩ ටික විතරයි මේ ආටිෆිෂල් එකට තියෙන්නේ. Fresh flowers. Huh? මාරම ලස්සනයි. ඉතින් අනිවාර්යෙන් එන්න ඔයාලා ඩුබායි ආවොත්. ඉතින් මේ මිරකල් ගාඩන් විතරක් නෙවෙයි, මෙහි ගොඩක් ප්ලේසස් ඔයාලගේ බර්ත්ඩේ දවසට ෆ්‍රී එන්ට්‍රි තියෙනවා ඒගොල්ලන් දීලා. අපි දැන් වටේ ටික බලලා ඉවරයි. දැන් මේ සෙන්ටර් ඒරියා එකට යන ගමන්. එතන තැන් ලස්සන විදියට හදපු තැන් ගොඩාක් තියෙනවා. පේනවා නේද? බලන්න මේ බෙන්ච් එක උනත් කොලයක් තියෙනවා. මාර් ක්‍රියේටිව්. දැක්කනේ රෑට view එක. දැන් මම මෙතනම කලින් ෆොටෝ එකක් ඔයාලට දාලා තිබ්බා. මේ විදිහටම ඉන්න ෆොටෝ එකක් ලයිට්ස් නැතුව. දැන් වෙනම view එකක්. අපි सेंट्रल एरिया එකට යනවා. මේ තියෙන සෙන්ටර් ඒරියා එක උඩට නගින්න ඕනේ තට්ටු 3ක් වගේ තියෙනවා. එතනට මුළු ඒරියා එකම පේනවා. මෙතනත් පොඩි පර්ෆෝමන්ස් එකක් යනවා. ඔයාලා කලින් දැක්කනේ අර අවුට්ඩෝර් ස්ටේඩියම් එකක් වගේ තිබ්බා. එක්කෙනෙක් පර්ෆෝම් කරන ඒ වගේම මෙතනත් ඉන්ඩෝර් පර්ෆෝම් කරන කෙනෙක් ඉන්නවා. ඉතින් හරිම ලස්සනයි. ඔයාලා ඉද්දි අනිවාර්යෙන් රෑ වෙනකන් ඉන්න බලාගෙන ඉන්න. මෙතන ඔයාලට ඩිනර් එක වගේ ගන්න පුළුවන්. මොකද කෑම ස්ටෝල් මෙතනක් තියෙනවා. මේක තමයි අපි ගත්ත ලස්සනම පික්චර් එක. මේ තියෙන්නේ අපි ගිය පාර මෙතනම ගත්ත පික්චර් එකක්. ඔයාලට පේනවා ඇති යාලා චේන්ජ් කරලා තියෙන විදිය මල්ලේම චේන්ජ් කරලා ඒ ෆොටෝස් එක කම්පෙයාර් කරද්දී අපිට ඒක හොඳට පේනවා. ආවහමත් බලන්න ඔන්න අශ්වයෝ දෙන්නෙක් හිටියා, අලියෝ දෙන්නෙක් ඉන්නවා, පෙන්ගුයින්ලා 4 දෙනෙක් ඉන්නවා, බෙයා කෙනෙක් ඉන්නවා ලොකු, ස්මර්ෆ් විලේජ් 2ක් තියෙනවා. ඉතින් මේ එකක්වත් මිස් කරන්න නැතුව ඔක්කොම බලන්න. කාසල් එකක් තියෙනවා ඇති. දැන්ටත් යන්න අනිවාර්යෙන්. පේනවනේ හිතා ගන්නවත් බෑ කොහොමද මේවා හදන්නේ කියලා. මේ මල් වලින් විතරක්.
මේ ක්ලොක් එකත් වැඩ කරනවා. ගස්සයාල නිකං එහෙම කොළ දාලා එහෙම වවල තියලා නෑ. ඒවටත් ලයිට්ස් දාලා මොකක් හරි ඩිසයින් එකක් ඒකෙත් තියෙනවා. ගොඩක් අය මේ මිරකල් ගාඩන් එකට එන්නේ බටර්ෆ්ලයි ගාඩන් එකටත් යන්න බලාගෙන. ඔයාලා එහෙම කරනවා නම් මුලින්ම බටර්ෆ්ලයි ගාඩන් එකට ගිහිල්ලා රෑට ලයිට්ස් බලන්න බලාගෙනම මිරකල් ගාඩන් එකට එන්න. එතකොට ගොඩක් හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මං අර ඔයගලන්ට කලින් කියපු ලොකු කුරුමිට්ටෝ ඉන්න තැන. ලොකු ස්මර්ෆ්ලා. ඉතින් අපි කලින් දවල් වරුවේ ගියේ පොඩි අය හිටපු එකට. මෙන්න මේක තමා අපි ගත්ත අපේ මෙමරි එක මෙතන. ඔයාලට මතකනේ ග්ලෝබල් විලේජ් එකෙන් දුන්නා පොඩි පාස්බුක් එකක්. පාස්පෝර්ට් බුක් එක වගේම එකක්. ඉතින් මේ වගේ එකක් ඔයාලට මෙතනින් ගන්න පුළුවන්. මේකත් මිස් කරන්න එපා. ඔයාලට මෙමරි එකක් විදිහට ඉතින් තියාගන්න පුළුවන්. අපි සිලෙක්ට් කරන පික්චර් එක ඒගොල්ලන් මෙහෙම දාලා දෙනවා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අපි ආයෙ හම්බ වෙමු. බයි බයි.